ග්‍රාම සේවක මහත්තයෝ මේ සුමිත් මල්ලිට මං කිව්වා කාලෙකට ඉහතදී මේ බහිරව පාදේ අපි සුමිත් මල්ලිලාගේ පඬිත ගන්නේ ග්‍රාම සේවක කෙනා කියද්දි ආයේ මොකටද මේ පිරිසක් ඈ දැන් නිකමට හිතන්න වෙනවට කියනවා නෙමෙයි නිසංසලා නංගිත් අපිත් එක්ක මෙනවා කියලා කැමති වුණා කියන්නකො මේ වෑන් එකේ කොහෙද දෙකක්න් එන්නේ මේ මෙහෙන පිරිසක් දාගෙන ගිහිල්ලා දැන් මොන්න මගුලක මේ ආයෙ එකක් ක්ලෑට් එක කියලා ඒ ඩ්‍රයිවර් අයියා ඩ්‍රයිවර් නයිද අනිවාර්යයෙන් යන්න වෙන්නේ කටි යක් පිටත් එමු එහෙනම් නමෝ විත්තියෙන් හතර දිශාව වන්දනාමාන කරලා ඈ අපි සූර්යයත් එක්කම පිටත් වෙමු එහෙම නේද ආයේ සූර්යෙක් දාගෙන යන්න ඉඩ තියනවද මේකේ මේ යන පිරිස මදිද මේ විකාර කරන්න තුන් නැගිට්ටයි ජයසේකර මල්ලි මෙන්න මෙහෙ පොඩ්ඩක් ආවන්න අපි කරා වන්දනා යන්න අපි වන්දනා ගමන නෙවෙයි යන්නේ උඹලා ඉඳ බලලා දෙකක් ගමනක් යන්න බෑ මේක මම 108 පාරක් මතුරුපු දෙහි ගෙඩි දෙකක් වචනයක්වත් කතා කරන්න නැතුව වාහනේ ඉස්සරහට අදිද්දි මෙන්න මේක රෝදෙට කරන්න හරි ගණන් ගණ්ඩකාරී නෑ ගමනේ වස්දොස්සේ කැපුණේ යන්න කලින්ම මෙතන පුය තහගෙන ඉන්නකපල්ලා අපි ඔද්දර මාරක මෙහෙමයි සුමිත් මල්ලි මට ඕන නම් තිබ්බ ඔය ගෑණිව තමසේගේ දෙපා මුලට පිස්සුවෙන් වගේ ගෙනත් දෙන්න නියපොත්තෙන් කඩන්න තියෙන දේ පොරවෙන් කොටන්න ඕනේ නෑ අපි මුලින් නියපොත්තෙන් කඩලා බලමු බැරි වුණ පොරවෙන් කොටලා දාමු ඩ්‍රයිවර් අයියේ තව පොඩි දුරකින් වමට හරවන්න ඕනේ අනික සුමිත් කොල්ලෝ වැඩි හිටු හැටියට අපි ඉන්නවනේ ඔක දැනුම් තේරුම් කරලා දෙන්න මට ওই ඩැරිවිට් එක තනියම පොඩ්ඩක් කතා කරන්න දියන්කෝ මාමේ ගෙදර ආවා කියලා හිතාගන්න අපි ගිහින් බලමුකෝ කවුරු මොනවා නොකරත් මං ගිහලා කස්කස් කාලා වචනයයි දාන්නේ පවුල ගෙදර මං උඹේ ළඟින් ඉන්නේ ගාන මචං කොහොම හරි කමන්නේ නැහැ බන් නිසංසලාව ගෙන්න ගන්න තිබ්බොත් ඇති දැන් සුමිත් මල්ලි අමුසේ එහෙට ගිහිල්ලා කටක්වත් අරින්න එපා හරිද මීයට බිම්බ වගේ ඉන්න ඕන ඔය ප්‍රශ්න විසඳන්න ග්‍රාම සේවක වශයෙන් මම ඉන්නවා දියාතු ගොයියා ඉන්නවා ඕවත් අපි විසඳලා තියෙන ප්‍රශ්න නැද්ද දියාතු ගොයියෝ ඩ්‍රයිවර් මල්ලි ඔව් ග්‍රාම සේවකද ලයිසන් තියෙනවද තියෙන ගාම මත තියෙනවා ලයිසන් තියෙනවා වයි ඉන්නවද ගෙදර ඉන්න ගාමේ මත ඉන්න වාහනේ පදින්න පුළුවන් නේ පුළුවන් යනවා කොයි එලා පාගලා ටික කොච්චර දුර යන්නද මොන කකුලට ඉරන්න බහින්න ඔව් නමගුලත් තියලා බහැපන් උඹ නෙවෙයිනේ මිනිහා දුවිලා නේද නිසංසලා සත්තේ අම්මේ ලගොන්නේ නැහැ අපි ආව ඔන්න නිසංසලා නංගිව බල්ලා යන්න කියලා කොල්ලෝ ඔය පුට්ටියක් කරවරින්කෝ